ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවි අපේ YouTube channel එකේ විශ්වයේ දේශත්‍යක් 36 වෙනි වැඩසටහනට. ඉතින් අද මම කියන්න ඕන වලට මේ අවුරුද්දේ ගොඩාක් තරග විභාග ගැසට් වෙන නියමිතයි. ඒ වගේම තමයි ගොඩක් ඒවා ගැසට් වෙලක් තියෙනවා. මේ මාසයේ රෙජිස්ට්‍රාර් සහ ග්‍රාම නිලධාරී තරග විභාග තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ගුරු විභාගයේ ගැසට් වෙලා තියෙනවා. තොරතුරු sannivedana තාක්ෂණ විභාගයේ ගැසට් වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් විභාග ගැසට් වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම විභාගකම කියන්නේ ගොඩක් මේ තියෙන විභාගවල සාමාන්‍ය දැනීම සහ කාලීන තොරතුරු කියලා කියන්නේ අනිවාර්ය ප්‍රශ්න පත්‍රයක් 75ක් විතර විභාගවල. ඒ නිසා ඔයගොල්ලෝ රාජ්‍ය රැකියාවකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කාලීන තොරතුරු සහ සාමාන්‍ය දැනීම කියන ශාස්ත්‍රය සම්බන්ධයෙන් වගේම IQ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් විශ්ව දෙසතියක් අපේ වැඩසටහන අරගෙන ඉන්න කාලීන තොරතුරු සහ යාශිත සාමාන්‍ය දැනීම ඊට අමතරව channel එකේ තියෙනවා වීඩියෝ සේව හරහා තමයි ඔයාලට අර රචනා ලියන්න. ඒ වගේම ඊතුරු සාමාන්‍ය දැනීම කියන එක අර කටපාඩම් කරන්න බෑනේ. ඒ නිසා අර තොරතුරුත් එක්කලා එක එක අනුමාර්ථකා ගැන කතා කරන තව ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඉතින් ওই දෙකම බලාගෙන ගියොත් එහෙම ඔයාලට සාමාන්‍ය දැනීමට හොඳ ලකුණක් ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකට ලෝ පළමු වරට විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි මිනිසුන් රහිත දෙමුහුන් ගුවන් යානයක් අත්හදා බලන ලද්ද රට කුමක්ද? ලෝකේ පළවෙනි වතාවට විශාල වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් මිනිසුන් රහිත මේ හයිබ්‍රිඩ් එයාප්ලේන් එකක් අත්හදා බැලුවා චීනය විසින්. එතකොට ලෝකේ පළවෙනි වතාවට තමයි මේ මිනිසුන් රහිතව ක්‍රියාත්මක වෙන භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්න පුළුවන් මේ විදිහේ ගුවන් යානයක් අත්හදා බැලුවේ. ඉතින් ඒක අර ගුවන්ින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ලොකු සොයාගැනීමක්. 2026 වර්ෂයේදී සමන ලද්දේ ශ්‍රී ලංකාවේ කීවෙනි නිදහස් සමරුවද? ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් සමරුවේ 2026 වර්ෂයේ. එතකොට මං ගිය සතියේ වීඩියෝ එකක් කරා ජනරජ දිනය සහ නිදහස් දිනය අතර වෙනස. ඔයගොල්ලෝ ඒකත් චුට්ටක් බලන්න. මොකද්ද මේ නිදහස ලැබෙනවා කියන්නේ? මොකද්ද ජනරජයක් බවට පත් වෙනවා කියලා කියන්නේ? මොකද්ද නිදහස් දිනය කියලා කියන්නේ? මොකද්ද ජනරජ දිනය කියලා කියන්නේ කියන එක. ඒ වගේම තමයි මේ සැරේ අපේ නිදහස් දින තේමාව උනේ ගොඩ නැගෙමු ශ්‍රී ලංකා. 2026 වර්ෂයේ ලෝක විවාහක රූ රැජින තරඟාවලිය පැවැත්වුණේ කොහේද කියලා අහලා තියෙනවා. ඒක පැවැත්වුණේ ඇමරිකාවේ. මේ 2026 වර්ෂයේ කීකේ මම දාන්නේ දැන් කට්ටිය පස්සේ බලන්න ගත්තනේ මම. ඒ කාලේ ඉඳලම මේ channel එකේ කරගෙන ආවේ සාමාන්‍යයෙන් එදිනෙදා ආසන්න කාලෙදී වෙච්චි කාලින තොරතුරු සහ ඒ ආශ්‍රිතව කියන්න පුළුවන් සාමාන්‍ය දැනීම තොරතුරු. නමුත් දැන් channel එකත් එක්ක පස්සේ එකතු වෙන කට්ටිය පරණ වීඩියෝස් බලනකොට දින පැටලෙනවා කියලා කියපු නිසා තමයි මම දැන් මේ අවුරුද්ද දාන්නේ. ඒ නිසා දැන් මේ අවුරුද්දේ තමයි මේක තිබ්බේ. එතකොට මේ වර්ෂයේ ලෝක විවාහක රැජින තරඟාවලිය පැවතුනේ ඇමරිකාවේ. මෙම තරඟාවලියේ 3 වෙනි ස්ථානය දිනාගත්තේ කවුද? ඒ 3 වෙනි ස්ථානය ගැන අහන්නේ. 3 වෙනි ස්ථානය හිමි වුණේ ශ්‍රී ලංකාවට. සබීනා යූසෆ් මහත්මිය තමයි මේ තරඟාවලියේ 3 වෙනි ස්ථානය දිනාගත්තේ. එතකොට මෙම තරඟාවලියේ පළමු සහ දෙවන ස්ථාන දිනාගත්තේ තායිලන්තය සහ ඇමරිකාව. 3 වෙනි ස්ථානය තමයි ශ්‍රී ලංකාවට හිමි වුණේ ලෝක විවාහක රූ රැජින තරඟාවලිය. 2026 ජනවාරි මාසයේදී චීනයේ බීජිං නුවර සිට මෙරට වෙත ගුවන් ගමන් ආරම්භ කරන ලද ගුවන් සේවය කුමක්ද? චීනයේ කැපිටල් ගුවන් සේවය තමයි චීනයේ බීජිං නුවර ඉඳලා මෙරට වෙත ගුවන් ගමන් ආරම්භ කරේ. එතකොට දැන් චීනයේ බීජිං නුවර තියෙන ඩැක්සින් ගුවන් තොටුපළේ ඉඳලා තමයි මෙම ගුවන් යානය ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් චීනයේ ඉඳලා ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවේ පළමු කාන්තා විගණකාධිපති කවුද? සමුදිකා ජයරත්න මැතිණිය. එතුමිය ගැන ගොඩක් කතා වුණා පහුගිය දවස්වල. මොකද ශ්‍රී ලංකාවේ විගණකාධිපති තනතුර බොහෝ කාලයක් හිස් වෙලා තිබුණා. එතනට පත් කරන්න කවුද කියන එක ගැන මතක ඇතුම් ගොඩක් ඇති වුණා. කොහොම හරි අවසානයේ පත් උනේ සමුදිකා ජයරත්න මැතිණිය. එතුමිය තමයි ශ්‍රී ලංකාවේ පළමු වතාවට කාන්තාවක් විදිහට විගණකාධිපති තනතුරට පත් වුණේ. 1948 පෙබරවාරි 4 වෙනිදා ලංකාව ලබාගත් අර්ධ නිදහස හඳුන්වන නම කුමක්ද? ඩොමිනියන් තත්ත්වය. මෙන්න මේ අර්ධ නිදහස, පූර්ණ නිදහස, ජනරජයක් බවට පත්වීම ඔය හැමදේම ගැන මම අර කලින් කරපු වීඩියෝ එකේ තියෙනවා. ඒ කියන්නේ ගිය සතියේ කරපු වීඩියෝ එක ශ්‍රී ලංකාවේ කියන්නේ නිදහස් දිනයේද මේ ජනරජ දිනයේද කියලා. මේ දෙකේ
වෙනස කතා කරද්දි මේ අර්ධ නිදහස කියන්නේ මොකද්ද පූර්ණ නිදහස කියලා කියන්නේ ඩොමිනියන් තත්ත්වයක් කියලා කියන්නේ මොකද්ද කියන කරුණ එක කියලා තියෙනවා. අපිට 1948 පෙබරවාරි 4 වෙනිදා ලැබුණේ ඩොමිනියන් තත්ත්වයක්. ඒ කියන්නේ රාජ්‍ය නිදහස් රාජ්‍යයක්. නමුත් ප්‍රධානිය තවමත් රැජින. නේවි සීල් පුහුණුව සම්පූර්ණ කරන ලද පළමු ශ්‍රී ලාංකිකයා කවුද? කොයාන් චමිත මහතා. කොයාන් චමිත තමයි නේවි සීල් පුහුණුව. ඒ කියන්නේ ඇමරිකාවේ පැවැත්වෙන මෙම පුහුණුව ලෝකයේ තියෙන අමාරුම නාවික පුහුණු වලින් එකක්. ඒක සම්පූර්ණ කරන්න අපහසුයි. ගොඩක් දෙනෙක් අතරමඟදී කතෑරලා යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේක සම්පූර්ණ කරපු පළමු ශ්‍රී ලාංකිකයා වුණේ කොයාන් චමිත මහතා. හැබැයි පසුගියදා වාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගත්තා. ඒ නිසා තමයි එතුමා ගැන නැවතත් අවධානය යොමු වුණේ. ඉතින් නාවික හමුදාවේ සේවය කරමින් සිටියේදී හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගියා කියලා තමයි කියන්නේ. හෘදයාබාධයක් කියලා කියනවා. කොහොම හරි මේ නේවි සීල් පුහුණුව ගැන චුට්ටක් හොයාගෙන තියාගන්න. ඒක මේ ඇමරිකාවේ නාවික හමුදා පුහුණුව. මේ වන විට අවදානම් සහගත තත්ත්වයකට පත් ඇති නීපා වෛරසය පැතිරීම සිදු වූ ප්‍රදේශය කුමක්ද? නීපා වෛරසය ඉන්දියාවේ බටහිර බෙන්ගාලය ප්‍රදේශයේ තමයි පැතිරීමෙන් පැවතුනේ. ඒ නිසා කියන්නේ මේක සෙම වගේ ඇති වෙන රෝගී තත්ත්වයක්. ඒක අවදානම් තත්ත්වයකට පත් වුණා ඉන්දියාවේ බටහිර බෙන්ගාලය ප්‍රදේශයේ. මේ වෛරසය පළමු වරට සොයාගන්න ලැබුවේ කිනම් වර්ෂයේද? 1999 දී තමයි මේ වෛරසය අඳුනගෙන තියෙන්නේ. දැන් මෙතනදී අර මේ කොවිඩ් වලට වඩා මේකේ තියෙන භයානකම තමයි මේක වැළඳෙන පුද්ගලයන්ගෙන් 75ක් දක්වා වුණත් මරණයට පත් වෙන්න පුළුවන්. මෙම වෛරසයට නීපා ලෙස නම ලබා දී ඇත්තේ ඇයි? වෛරසය පළමු වරට හඳුනා ගන්නා ලද නගරේ නම තමයි දීලා තියෙන නීපා කියලා. නීපා වෛරසය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. දූෂිත ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයෙකු සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම මගින් මිනිසෙකුගෙන් මිනිසෙකුට බෝ වීමේ හැකියාවක් තියෙනවා. ආහාර දූෂිත නම් ගොඩක් දැන් ඉන්දියාව ගත්තොත් ටිකක් පොදු පිළිගැනීමක් තියෙනවනේ දූෂිත ආහාර මගින් ආහාර දූෂිතයි කියලා. එතකොට දැන් මේ ඉන්දියාවේ බටහිර බෙන්ගාලේ තමයි මේක පැතිරෙන්න පටන් ගත්තේ. දූෂිත ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයෙකු සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම. ඒ කියන්නේ එතනදී අර එයාබෝන් නෙවෙයි මේක. කියන්නේ අර වාතයෙන් පැතිරලා යන්නේ නැහැ. නමුත් එයාලගේ සෙම් සොටු කෙල වගේ දේවල් ස්පර්ශ වුණොත් වෛරසය පැතිරෙන්න පුළුවන්. මෙම රෝගයේ මුල්වරට මිනිසුන්ට බෝ වුණේ ඌරගෙන් සහ වවුලගෙන් මිනිසුන්ට බෝ වුණා කියලා සැලකෙන්නේ. මේක සත්ත්ව ජනිත රෝගයක්. කියන්නේ සතුන්ගෙන්. දැන් ඔය වායු සත්තුන්ගෙන් තමයි මිනිසුන්ට ඇවිල්ලා තියෙන්නේ. 2026 ජනවාරි මාසයේදී ඝාතනයට ලක් වූ හිටපු ලිබියානු නායක ගඩාෆිගේ පුත්‍රයාගේ නම කුමක්ද? සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි. 2026 ජනවාරි කියන්නේ මේ අවුරුද්දේ මුල ගිය මාසේ ගඩාෆිගේ පුත්‍රයෙකු ඝාතනයට ලක් වුණා. ඒ කියන්නේ එයාට ප්‍රධාන චරිතයක් මේ සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි. 2026 පෙබරවාරි මුලදී ඊශ්‍රායල් රුසියානු සටන් විරාම බිඳ හෙළමින් එල්ල වූ ප්‍රහාරය කුමක්ද? ඒ කියන්නේ 2026 මේ අවුරුද්දේ මේ ගිය සතියේ මේ රුසියාව විසින් යුක්‍රේනයේ බල ශක්ති පද්ධතිය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාරයක් එල්ල කරා. ඒක ඒගොල්ලෝ අතර තිබිච්ච සටන් විරාමයේ බිඳ වැටීමක්. ඒ වගේම බල ශක්ති පද්ධතිය ඉලක්ක කරගනිමින් මේ ප්‍රහාරය එල්ලවීම නිසා එයාලගේ තිබිච්ච ඔය හීටර්ස් එම ගෙවල් වල දැන් බල ශක්ති පද්ධතිය කියන්නේ ඒකට කරන්ට් එක නැහැ. ඒතර කරන්ට් එක නැති නිසා ඒ රටවල් වල මේ රටේ තිබිච්ච ගෙවල් වල හීටර්ස් එම ක්‍රියාත්මක වෙන එක නැවතුණා. මේ සැරේ ශීත ඍතුව ගොඩක් දරුණුවට බලපෑවා ලෝකෙ ගොඩක් රටවල් වලට. ඒ නිසා මේ පුද්ගලයෝ දැඩි අපහසුතාවයකට පත් වුණා කියලා පහුගිය දවස්වල වල දකින්න ඇති. එතකොට හීටර්ස් නැතුව ඉන්න බෑනේ ගොඩක්. කියන්නේ දැන් ඉස්සර නම් ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා ගින්දර පත්තු කරගන්න. නමුත් දැන් එහෙම සූදානමක් නැහැ. වගේම හීටර්ස් වලින් තමයි ගොඩක් ගෙවල් උණුසුම් කරන්නේ. එතකොට අර විදිහට බල ශක්ති පද්ධතිය ඉලක්ක කරගෙන මේ ප්‍රහාරයක් එල්ල කරාම කරන්ට් එක නැතු වෙනවා. ඊට පස්සේ ගොඩක් දේවල් වලට බාධා වෙනවා. විශේෂයෙන්ම මේ වගේ ශීත ඍතුව දරුණු බල පැවැත්වෙන කාලෙක.
2026 වසරේ ගැමි සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ශ්‍රව්‍ය කෘතිය සඳහා හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ දලයි ලාමාතුමන් ගැමි සම්මානය සංගීත ශාස්ත්‍රය ආශ්‍රිතව දෙන මේ සම්මාන. ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායකයා කවුද? දලයි ලාමාතුමන්. 2026 ඇමරිකාවට බලපාන ලද හිම කුණාටුව කුමක්ද? ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ෆර්න් හිම කුණාටුව ඇමරිකාවට බලපෑවා. මේ අවුරුද්දේ මුලදීම ඒ කියන්නේ එතනදී මේ ෆර්න් හිම කුණාටුව නිසා මේ ජීවිත හානි පවා සිද්ධ වුණා. විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. සැලකිය යුතු ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වුණා. ඇමරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක් බලපෑවා. ඊළඟට ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. අපේ PDF දෙකක් තියෙනවා. මේ දක්වා අපි කතා කරපේ. ඒ කියන්නේ පළවෙනි PDF එකේ තියෙන්නේ විශ්වයේ දෙසතියක් වැඩසටහනේ පළවෙනි වැඩසටහන ඉඳලා 20 වෙනි වැඩසටහන දක්වා. ඒ කියන්නේ 2024 ජූනි ඉඳලා 2025 ජූනි දක්වා. ගොඩක් අය මගෙන් අහනවා 2024 වගේ තොරතුරුත් අහන්න පුළුවන්ද කියලා. එහෙම අහන්න පුළුවන්. මොකද 2024 කියන අවුරුදු දෙකකට එහානේ. ඒ කියන්නේ මේවයි තියෙන්නේ අර කාලින තොරතුරු කියවට ඒවත් ආශ්‍රිත සාමාන්‍ය දැනීමත් එක්කනේ. ඒ නිසා ඒ වගේ තොරතුරු විභාග වලට අහනවා. ඒ වගේම තමයි දෙවැනි PDF එකේ තියෙන්නේ 2025 ජූලි ඉඳලා 2025 ඔක්තෝබර් වෙනකන්, ඒ කියන්නේ 20 වෙනි වැඩසටහන ඉඳලා 30 වෙනි වැඩසටහනට වෙනකන් සහ සාමාන්‍ය දැනීම. ඒ තොරතුරු සහිතව තමයි මේ PDF දෙක තියෙන්නේ. මේ පළවෙනි PDF එකේ ප්‍රශ්න 500ක් සහ පිළිතුරු විදිහට තියෙන්නේ. දෙවැනි PDF එකත් එහෙමයි. ඒක ඔයාලට මේක PDF එක මිල රුපියල් 500යි, PDF දෙකම ගන්නව නම් රුපියල් 1000යි. ඔයාලට WhatsApp message එකක් දාන්න පුළුවන් මේ නම්බර් එකට. ඒක PDF එකක් ගන්නත් පුළුවන්. ඊළඟට මේ ඉදිරියේදී පැවැත්වෙන නියමිත රෙජිස්ට්‍රාර් තරඟ විභාගය සඳහා ස්වයං අධ්‍යයන සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර කට්ටලයක් තියෙනවා. ඒකත් ඔයාලට මිලදී ගන්න පුළුවන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා. ඒ වගේම මම මෙතෙන්දි කියන්න කැමතියි ඔයගොල්ලෝ දන්නවා තොරතුරු sannivedana තාක්ෂණ මේ විභාගයේ ගැසට් වෙලා තියෙනවා. ඉතින් මම channel එකේ කරන්නේ සාමාන්‍ය දැනීම. නමුත් මම දන්න කෙනෙක් තොරතුරු sannivedana තාක්ෂණය සම්බන්ධයෙන් වීඩියෝ මාලාවක් පටන් අරන් තියෙනවා YouTube එකේ. එයා තොරතුරු sannivedana තාක්ෂණ නිලධාරී කෙනෙක් විදිහට ඉඳලා මේ වෙනකොට දේශීය ආදායම් විභාගයේ සමත් වෙලා ගිය කෙනෙක්. ඒ නිසා මට විශ්වාසයක් තියෙනවා ඒ කරන වීඩියෝ ගැන. ඒ නිසායි මම මේක channel එකෙන් recommend කරන්නේ. මම ඒක channel එකේ ඒ වීඩියෝස් link එක description එකේ දාන්නම්. මෙතන කාඩ් එකක් දාන්නම්. ඔයාලට ඒ තොරතුරු sannivedana තාක්ෂණය ගැන වීඩියෝ කරන්න මට බෑ. ඒ නිසා ඒ channel එක හරහා ඔයාලට ඒ දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2026 කියන්නේ මේ අවුරුද්දේ ආර්ථික සමුළුව පැවැත්වුණේ කොහේද? ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ තමයි ලෝක ආර්ථික සමුළුව මේ වර පැවැත්වුණේ. මෙතනදී ඇමරිකානු ජනාධිපතිවරයා විශේෂ ඉල්ලීමක් කරා. ඔයගොල්ලෝ දකින්න ඇති ගාසා සාමණ්ඩලයට එක්වන ලෙස රටවල් වලට ඇරයුම් කිරීම. කියන්නේ ගාසා තීරය අපි මේ යුද්ධ ගැන ගොඩාක් කතා කරලා තියෙනවා channel එකේ පරණ වීඩියෝස් බලන්න ඕගොල්ලෝ. මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම, ගාසා තීරය, බටහිර යුර ඇති වෙච්ච හැටි ඔය හැමදේම කතා කරලා තියෙනවා. එතකොට මේ ගාසා තීරයේ ගැටුම් දිගින් දිගටම තාමත් තියෙනවනේ. ඉතින් මේ ගැටුම් නිසා මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරෙනවා. ඔන්න ඔයකත් එක්ක ඇමරිකානු ජනාධිපතිවරයා මැදිහත් වෙලා දැන් ඒ ප්‍රදේශයට සාමය ඇතිකරන්න කාර්ය වල නිරත වෙනවා. එතනදී මෙන්න මේ ලෝක ආර්ථික සමුළුවේදී එතුමා විශේෂයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා විවෘත ඉල්ලීමක් කරා මේ ගාසා සාම මණ්ඩලයට එක් වෙන්න කියලා රටවල් වලට. ලෝක තෙත්බීම් දිනයේදී ඇත්තේ කවදාටද? පෙබරවාරි 2 වෙනිදා. පරණ වීඩියෝස් වල කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලේ කරපු වීඩියෝස් වල අනිවාර්යෙන් මම මේ ලෝක තෙත්බීම් දිනය ගැන කතා කරලා තියෙනවා. ඒවත් බලන්න. ඒ නිසා මම ආයෙ මෙතනදී තෙත්බීම් ගැන කතා කරන්න යන්නේ නැහැ. ලෝක තෙත්බීම් දිනය දීලා තියෙන්නේ පෙබරවාරි 2. හැබැයි දැන් මේ සැරේ තේමාව තෙත්බීම් හා සාම්ප්‍රදායික දැනුම සැබැඳුණු සංස්කෘතික උරුමය සමරමු. තෙත්බීම් හා සාම්ප්‍රදායික දැනුම සැබැඳුණු සංස්කෘතික උරුමය සමරමු. ඊළඟට තෙත්බීම් සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සම්මුතිය රැම්සාර් සම්මුතිය. මේ තොරතුරු නිතරම විභාග වලට අහනවා. ඒ නිසා තමයි මේ ආය වීඩියෝස් වලට මම මේක දාන්නේ. තෙත්බීම් සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සම්මුතිය රැම්සාර් සම්මුතිය. මේක තමයි රැම්සාර් සම්මුතිය තමයි ලෝකේ අත්සන් කරපු පළවෙනි පරිසර සුරැකීමේ සම්මුතිය. නිසා කොහොමත් මේ ලොකුවට අවධානය යොමු වෙන එකක්. ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව
රැම්සර් සම්මුතිය අත්සන් කරන ලද්දේ 1971. ඒකට ලංකාව සම්බන්ධ වුණේ 1991. ඉතින් මේ තොරතුරු තමයි අද මට කතා කරන්න තියෙන්නේ මේ ආශ්‍රිතව සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම් විදිහට. ඊට අමතරව ඔයාලට PDF මිලදී ගන්න පුළුවන්. මම දාන නම්බරයකට WhatsApp message එකක් දාලා ඒ වගේම IT දැනුම අවශ්‍ය කට්ටියට ඒ අදාළ channel එකෙන් ඒ දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.